ලස්සන රත්තරන් කහපාට සමක් ලබා ගන්න පුළුවන් ඖෂධීය වතුර එකක් හදන හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මේ ඖෂධීය වතුර එකේ මුළු ඇඟම සේදුවට පස්සේ ඔයාට දැනෙන සනීපෙට මුළු හිතම නිදහස් වෙනවා. ඉතින් අපි දැන් ඉක්මනින්ම යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඔයාට ඕනම වෙලාවක වෙල එතකොට බලන්නත් පුළුවන්. මතක ඇතුව ෂෙයා කරන්න, ලයික් කරන්න, ෆලෝ කරන්න නැතුව නම් බලන්න ෆලෝ කරන්න කියලා හරි මාතරින් ඔයාගෙන් ඉල්ලනවා. එන්න අපි දැන් යමු. අපිට මේක හදාගන්න අමු කොහොම තමයි ඕන වෙන්නේ. කොහොම ගහකින් ගහට ගොඩක් කරදර කරන්න තු කොළ ටිකක් කඩාගන්න. ඊට පස්සේ අමු ගහ ඕන වෙනවා. අමු ගහ සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩවල ගන්න තියෙනවා. ඒ නිසා හොයාගන්න. ඊට පස්සේ දෙහි ගෙඩියක ප්‍රමාණයකුත් ඕන වෙනවා. මේ මම ඔයාට පෙන්නන්නේ මොනවද දන්නවද? මේ තමයි වෙනිවැල් ගැට. වෙනිවැල් ගැට කැලිත් සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේ තියෙනවා. මේ හැම දෙයක්ම හොයාගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිඵලය දෙගුණ කරගන්න පුළුවන්. ඔයාගේ ශරීරයේම ලස්සනට පැහැපත් කරනවට අමතරව දත කුෂ්ඨ කැසීම් එහෙම තියෙනවා නම් ඒව සමනය කරන්න. ලප කැලල් එහෙම තියෙනවා නම් ඒව නැති කරගන්න මෙන්න මේ ඖෂධීය වතුරකින් පුළුවන්. දැන් ඔයාට තියෙන්නේ අමු කොහොඹ ටික මේ විදිහට කොටා ගන්න. එහෙමත් නැත්නම් අඹරලා ගත්තත් කමක් නැහැ. මේක පොඩක් හීනියට කොටා ගත්තා නම් හොඳටම ඇති. කොහොඹ කියන්නේ මේ සම ලස්සනට පැහැපත් කරන සමට හොඳ පෝෂ්‍යදායී දෙයක්. ඉතින් ඒ නිසා ඔයාගේ සමේ තියෙන ලප කැලැල්ල එහෙම නැති කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. කුරුලෑ හැම තියෙනවා නම් කොහොඹ තමයි නියම බෙහෙත. ඉතින් මේ විදිහට පොඩියට කොටා ගන්න. මේ පදම හරි. මේ මම ඔයාලට පෙන්නන්නේ අමු කහ චූටියට කපලා ඒකත් ඒකටම එකතු කරලා ඉවර වෙලා හොඳට කොටා ගන්නයි තියෙන්නේ. ගොඩාක් කොටා ගන්න ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් කොටා ගත්තම ඇති. ඔයාට පේනවනේ. ඔයා මෙන්න මේ වෙලාවේදී ඔයාට කුරුලෑ හැම තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ මූණේ ඇප්ලයි කරන්න මේ පැණි චුට්ටකුත් දාලා ඒකත් කරගන්න. එතකොට ලස්සන වෙන්න පුළුවන් නේ තවත්. දැන් ඉතින් ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට කොටාගත්ත අමු කහයි අමු කොහොඹ ටිකයි මේ මිශ්‍රණය එකතු කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට වෙනිවැල් ගැට සහ දෙහි ගෙඩියත් චූටි කෑලි වලට කපලා එකතු කරගන්න. දැන් වතුර දාගන්නයි තියෙන්නේ. මේ ටික හොඳට තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා ලිපේ සාමාන්‍ය ගින්දරේ මේ ටික හොඳට තඹ ගන්නයි තියෙන්නේ. කලබල වෙලා අපිට වැඩ කරන්න බෑ. වෙලාව අරගෙන හොඳට තඹ ගන්න. ඔයා දන්නවද? ඔයාගේ සමේ තියෙන අඳුරු පාට නැති කරලා හරිම ලස්සන පැහැපත් ලස්සන කහපාට සමට ලබා ගන්න පුළුවන්. මේ වතුර එකෙන් ඔයා සතියට එක සැරයක්වත් ඇඟ හොදනවා නම් මේ විදිහට හොඳට මේක තඹ ගන්නයි තියෙන්නේ. මේකට එකතු කරපු හැම දෙයකින්ම ඔයාගේ සමේ වර්ණය වැඩි කරනවා වගේම සමට හොඳ පෝෂණයකුත් සපයනවා. දැන් ඉතින් හොඳට තැම්බුණාට පස්සේ ලිප නිවර වෙලා ඔයාට කැමති නම් රස්නෙන් මේකෙන් ඇඟ හොදන්නත් පුළුවන්. නිවල ඇඟ හොදන්නත් පුළුවන්. මේ වතුර චුට්ට මදිනේ. මේකට අපි ඇල් වතුර හරි තව ලාවට තියෙන රස්නෙන් වතුර හරි එකතු කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන මුළු ඇඟම සෝද ගන්න තියෙන්නේ. හරිම සනීපයක් දැනෙයි. ඔයා බලන්නකෝ ලැබෙන ප්‍රතිඵලය. ස්කින් එක මාර විදිහට ග්ලෝ වෙනවා. මේකෙන් ඇඟ හේදුවට පස්සේ හිතටත් මාර සනීපයක් දැනෙයි. ඒ නිසා ඔයා මේක කරලා බලලා ලස්සන වෙන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම මාව ෆලෝ කරන්න. මං ගිහින් එන්න. බයි. පරිස්සමින් ඉන්න.